බුද්ධාය ගිය වතාවේ වගේම අපි මේ වතාවෙත් ලොකු තොරණක් දැන් මාස 2ක මාස 3ක කාලයක් තිස්සේ අපි මේක දිගටම පවතින මාත් එක ගොඩක් අය මේකට සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම මේ තොරණ ගිය වතාවේ තොරණට වඩා උසිනුත් දිගිනුත් වැඩි. ඒ වගේම LED ප්‍රමාණයත් අපි වැඩි කරලා තිනවා. මේ පාර මේ තොරණට අපි රස්මාලා 3ක් යොදාගෙන තිනවා තොරණ අලංකාර කරගන්න. සුවිශේෂම කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඩ්‍රෝනයක් ධාතුන් වැඩ සිටින රුවන්වැලි සෑය සිහිපත් කරගෙන තමයි අපි මේ කතාවස්තුව කොට නගලා තියෙන්නේ. එන්න රුවන්වැලි මහා සෑය සිහිපත් කරගෙන වන්දනාමාන කරගන්න පිළිරැස් කරගන්න සියලුම දෙනාට ආරාධනා කරනවා. මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් අපේ මහමෙවුනා අසපුවේ සියලු දෙනාම එකතු වෙලා කරගෙන වෙසක් කූඩුවක් නිර්මාණය කරගෙන යනවා මේ දවස්වල. ඒ දැක බලා ගැනීම සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය හැම දිනාටම. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මහමෙවුනාව ලිවර්පූල් අසපුවට. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් මේ භාගතුන් වහන්සේගේ තෙමගොල නිමිති කරගෙන විශේෂයෙන්ම විශේෂ දන්සැල් අසපුවේ මේ තොරන් ඒ වගේම භක්ති ගීත ඒ හැම දෙයක්ම මේ සැරේත් අපි ගිය අවුරුද්දේ වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දන්සැලේදී අපි ගිය සැරේ දැක්කා විශාල පිරිසක් හැම පැතිවලින්ම ආවා මේ අසපුවට. මම හිතන්නේ 1000කට එහා මිනිස්සු එක දවසේ ඇතුළත ආවා. ඉතින් අපි ඒ වගේම ඊට වඩා පිරිසක් මේ සැරේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි දන්සැලේදී මේ සැරේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කොත්තු ආප්ප මයොක්කා කඩල රොටි හැම දෙයක්ම අපි මේ සැරේ දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන තියෙන දවස් මම මතක් කළොත් මැයි මාසේ 9, 10, 11, 12 කියන දිනයන් වලදී මේ අසපුවේදී මේක පැවැත්වෙන්නේ. නමෝ බුද්ධාය. පින්වත්නි අපි විශේෂයෙන්ම මේ පණිවිඩය ඔබට දෙන්නේ ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ වෙසක් මංගල්‍ය අප ලිවර්පූල් මහමෙවුනා භාවනා අසපුවේ එංගලන්තයේ පිහිටි මේ වසරෙත් ඊටම සොඳුරු ආකාරයෙන් බොහෝ දෙනෙකුට පින් දැසෙන ආකාරයෙන් සිද්ධ කරන්නට කරුණු කාරණා යොදා තිබෙනවා. ඉතින් අපි ඔබ පින්වත් සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරමින් මේ අසුප මූලික කරගෙන මේ මහමෙවුනා භාවනා අසපුවේ සිද්ධ කරන්නේ විශේෂයෙන් වෙසක් මාසයේ මැයි මාසයේ 4 වෙනිදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න උදෑසන 8 සිට සවස 6:00 පමණ වෙනතුරු මේ වැඩසටහන පැවැත්වෙනවා වන්දනා සමගින්. ඒ වගේම මැයි මාස 9 වෙනි දින සිට 12 වෙනි දින දක්වා විශේෂයෙන් මේ අසුබ භූමියේදී අලංකාර වෙසක් තොරණ, ඒ වගේම කැරකෙන පහන් කූඩුව, වන්දනා, දන්සල් ආදී නොයෙක් කටයුතු සිද්ධ වෙනවා. අපි මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් පින්කමට සහසම්බන්ධ වෙලා පින් රැස් කරගන්නාමින් අපි මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. බුදු සමිනේ